සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව බණ්ඩාරවැල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරවපතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවර එළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සෙම්මපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ. සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයන් පත් කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරු සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ වන විට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයන් පත් කර ගැනීමේ අර්බුදය උඩුදුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරු රැසක් පක්ෂ නායකත්වයේ ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කලකිරීමකට පත්ව ඇතැයිද වාර්තා වෙයි. ඒ අනුව ඔවුන්ද ඉදිරියේදී සිය සංවිධායක ධුර සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයිද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටී. කෙසේ වෙතත් පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කර ගැනීමේදී මතුව ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ දිනේ පැවසුවේ පක්ෂයේ ඇති නීති රීති අනුව සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.